ආයිබෝවන් ධනය ආකර්ෂණීය කරන එක ගැන තියෙන බලබතු මූලධර්ම. ඒවා කොහොමද අපි සරල දෛනික පුරුද්දක් බවට පත් කරගන්නේ? අනේ ගැන තමයි අද අපි කතා කරන්නේ. විශේෂයෙන්ම තමන්ගේ වෘත්තීය ජීවිතය ඉහළටම අරන් යන්න බලාපොරොත්තු වෙන අයට මේක ගොඩක් වැදගත් මාර්ගෝපදේශයක් වේවි. හොඳයි. එහෙනම් අපි පටන් ගමු. මෙන්න මේ ප්‍රශ්නෙන් තමන්ගේ මානසිකත්වය කියන්නේ තමන්ගේ ලොකුම වෘත්තීය වත්කමද? මොකද හිතෙන්නේ? සාර්ථක වෙන්න නම් අපි කරන දේවල් විතරක් නෙවෙයි අපි හිතන දේවලුත් ඒ වගේම තීරණාත්මකයි. එතරම් කිව්වොත් අපේ මනස තමයි අපේ තියෙන වටිනාම වත්කම. හරේ එහෙනම් මුලින්ම අපි කතා කරමු පදනම ගැන. ඒ තමයි ශාස්ත්‍රීයත්ව මානසිකත්වයට මාරු වෙන එක. සරලවම කිව්වොත් මේ කියන්නේ අනේ මට මුකුත් නෑ හැමදේම මදි කියන හිඟකමේ ඉඳලා නෑ හැමතැනම අවස්ථා තියෙනවා කියන විශ්වාසයට එන එක. ඔව් බලන්න මේ චින්තන ක්‍රම දෙක දිහා. එකක් තමයි දරිද්‍රතා චින්තනය. ඒ කියන්නේ හැම දෙයකම දකින්නේ සීමාවන්. ඒක කරන්න බෑ, ඒක මදි කියන සිතුවිලි. අනිත් පැත්තෙන් තියෙනවා ශාස්ත්‍රීයත්ව චින්තනය. ඒ කියන්නේ මේ විශ්වය අනන්තයි. අවස්ථා ඉවර වෙන්නේ නැහැ කියලා හිතන එක. මෙන්න මේ වෙනස තේරුම් ගන්න එක තමයි හැම දෙයකම ආරම්භය. හොඳයි. අද අපි කතා කරන මේ දෛනික පුහුණුවට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මුලින්ම විනාඩි දෙකක උදෑසන චර්යාවක්. ඊළඟට රාත්‍රියට කරන ජයග්‍රහණ සමාලෝචනයක්. අන්තිමට දෛනිකව පාවිච්චි කරන්න පුරුවන් ධනමැවලම් කට්ටලයක්. අපි මේ එකින් එක බලමු. හරි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. ඒ තමයි මිනිත්තු දෙකක උදෑසන චර්යාව. මේක හරිම පොඩි වෙලාවක් වුණාට මුළු දවසටම ධනාත්මක මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආරම්භයක් දෙන්න පුළුවන් පුදුම බලයක් මේකට තියෙනවා. මේ චර්යාවට තියෙන්නේ හරිම සරල පියවර තුනයි. මේවා නිර්මාණය කරලා තියෙන්නෙම අපේ පරණ විශ්වාසයන් වෙනස් කරලා සාර්ථකත්වයේ පිළිගන්න මනස සූදානම් කරන්න. පළවෙනි එක තමයි තමන්ගේ වටිනාකම තහවුරු කරන එක. ඊළඟට එන හැම අවස්ථාවකම සාදරයෙන් පිළිගන්නවා කියන සිතුවිල්ල. අන්තිම එක තමයි මූල්‍යමය වශයෙන් ධනය ගලාගෙන එන විදිහ මනසින් මවා ගන්න එක. මෙන්න මේක තමයි මනසින් මවා ගැනීමේ බලය. හරියට දිය ඇල්ලක් වගේ නොසිතු විරුවිදයටත් මුදල් Taman වෙට ගලාගෙන එනවා කියලා හිතේ චිත්‍රයක් මවා ගන්න. බලවත් රූපකයක් නේද? මේ රූපකය තදින්ම මනසේ තැම්පත් කරගන්න බලන්න. ඒක හරිම වැදගත්. හරි. දැන් අපි යමු දෙවනි කොටසට. ඒ තමයි රාත්‍රී ජයග්‍රහණ සමාලෝචනය. උදේට මනස සකස් කරගත්තා වගේම රැට දවස දිහා ආපහු හැරිලා බලන එකත් හරිම වැදගත්. එදා දවසේ ලැබුණු ජයග්‍රහණ සමරනකොට අපි ගොඩනගා ගන්න හදන මේ ශාස්ත්‍රීයත්ව මානසිකත්වය තවත් ශක්තිමත් වෙනවා. හැබැයි ජයග්‍රහණයක් කිව්වම ඒක ලොකු මුදලක්ම වෙන්න ඕනේ නෑ. අපි වචනේ අර්ථය ටිකක් පුළුල් කරමු. සමහර විට ඒක අලුත් ව්‍යාපාර අදහසක් වෙන්න පුළුවන්. නැත්තම් කරන වැඩේට කෙනෙක්ගෙන් ලැබෙන හොඳ වචනයක් ප්‍රශංසාවක් වෙන්න පුළුවන්. අන්න ඒ දේවලුත් සමෘද්ධියේම තෑගි. ඒවත් සමෘද්ධියේම කොටසක් විදිහට දකින්න ඕනේ. ඉතින් හැමදාම රැට Tamanගෙන්ම මෙහෙම අහන්න. අද දවසේ මම සමරන්න ඕන පොඩි හරි ලොකු හරි මූල්‍යමය ජයග්‍රහණ මොනවද? ඒ මොනවද කියලා හොයලා ඒවා පිළිගන්න එකෙන් තමයි මේ පුරුද්ද තව තවත් ශක්තිමත් වෙන්නේ. දැන් අපි යනවා අපේ තුන්වෙනි ඒ වගේම අවසන් කොටසට. ඒ තමයි දෛනික ධනමෙවලම් කට්ටලය. මේ කියන්නේ අපි කතා කරපු දෛනික පුරුද්දට සහයෝගය දෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික මෙවලම් ටිකක්. මෙන්න බලන්න වෘත්තීය ජීවිතයේ ඉලක්ක කරගත්තු හරිම බලගතු සහතික කිරීම. එමත් නැත්නම් ඇෆර්මේෂන්ස් ටිකක්. මේවා හැමදාම කියනකොට අපේ යටිහිතට මේ අදහස් කාවදිනවා. උදාහරණයක් විදිහට මගේ ක්‍රියාවන් නිරන්තර සමෘද්ධිය නිර්මාණය කරයි කියලා කියනකොට ඇත්තටම අපේ මනස අලුත් අවස්ථාවලට විවෘත වෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයකම තීරණාත්මකම දේ තමයි මේක පුරුද්දක් විදියට කරන එක. අන්න ඒකට තමයි මේ වගේ සරල ට්‍රැකර් එකක් එහෙමත් නැත්නම් ලුහු බැදීමේ සටහනක් උදව් වෙන්නේ. උදෑසන චර්යාව කළාද හරි දාන්නේ. ජයග්‍රහණ සමාලෝචනය කළාද හරි දාන්න. මේකෙන් වගකීමක් ඇති වෙනවා වගේම පුරුද්දක් ගොඩනගා ගන්න ලේසි. ඒ වගේම සතියකට සැරයක් Tamanගෙන්ම මේ ප්‍රශ්නේ අහලා බලන්න. මේ සතියේ ගත්ත මූල්‍ය තීරණයක් දිහා බැලුවොත් මගේ මේ අලුත් ශාස්ත්‍රීයත්ව මානසිකත්වයේ ඒකට බලපෑවේ කොහොමද? මේකෙන් Taman ලැබෙන ප්‍රගතිය ගැන ගැඹුරින් හිතන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් වැදගත්ම දෙයට අපි ආයෙත් එනවා. පළවෙනිම පියවර තමයි මේක පුරුද්දක් කරගන්න එක. මොකද මේ මාර්ගෝපදේශයේ ඇත්තම බලය තියෙන්නේ එක දවසක් කරන එක නෙවෙයි හැමදාම ස්ථාවරව කරන එක.
අවසාන වශයෙන් මේ තමයි අද දවසේ මූලිකම අදහස. මගේ විශ්වාසයෙන් තමයි මගේ යථාර්ථය නිර්මාණය කරන්නේ. මම මගේ අසීමිත සමෘද්ධිය විශ්වාස කරනවා. අපේ සිතුවිලි තමයි අපේ මූල්‍යමය අනාගතය හැඩගස්වන්නේ කියන එක පිළිගන්න එක තමයි හැමදේකම පදනම. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු මෙන්න මේ බලගතු ප්‍රශ්නයත් එක්කම. Tamange සිතුවිලි තමයි Tamange අනාගතය ගොඩනගන්නේ නම් අද දවසේ ගොඩනගා ගන්නේ මොන වගේ යථාර්ථයක්ද?